අයිබෝන් අදත් මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා නොතුරු කෝණේ YouTube නාලිකාවට. දැනුමෙන් පිපාසිත දැනුම සොයායන ඔබ වෙනුවෙන් අද මම අරන් ආවේ නැනෝ තාක්ෂණය හෙවත් අනාගතයත් වර්තමානයත් යා කරන ඒ අපූර්ව තාක්ෂණය ගැනයි. ඇත්තරම නැනෝ තාක්ෂණය කියන්නේ මොකක්ද? නැනෝ තාක්ෂණයෙන් කරන්නේ මොනවද? නැනෝ තාක්ෂණය අපිට වැදගත් වෙනවද? මේ තාක්ෂණය හොයාගත්තේ කවුද? ඉතින් මේව ගැන කතා කරන්න රැඳින්න කියලා ඇරයුම් කරනවා මේ සුවිසල් වීඩියෝවේ අවසන් තප්පරයේ තෙක්. එහෙනම් දැන් යමු වීඩියෝ එකට. නැනෝ තාක්ෂණය හැඳින්වීම. නැනෝ තාක්ෂණය යනු නැනෝමීටර 1 සිට 100 දක්වා ප්‍රමාණය ආම වශයෙන් එක්මානයක් සහිත පදාර්ථ හැසිරවීමයි. නැනෝමීටරයක් යනු නැනෝමීටරයක් යනු සරලව මීටරෙන් බිලියනයෙන් එකකි. නැනෝමීටර කොතරම් කුඩාද? නැනෝමීටරයක් කොතරම් කුඩාද කියලා ඔබට හිතාගන්න මම කරුණු කිහිපයක් කියන්නම්. ඔයා ලියන පෑනේ පෑන්තුඩ දිහා බලන්න. ඒ පෑන්තුරේ විශ්කම්භය මිලිමීටර් 1ක් වගේ ප්‍රමාණයක් වනවා. නමුත් එහි විශාලත්වය නැනෝමීටර වලින් මිලියන 1ක් පමණ වනවා. එමෙන්ම ඔබගේ රතු රුධිරාණුවක විශ්කම්භය නැනෝමීටර 10000ක් පමණ වනවා. සහ ඔබගේ හිසකෙස් ගසක පළල නැනෝමීටර 80000ත් මිලියනයක් අතර ප්‍රමාණයකින් යුක්ත වනවා. මම හිතනවා දැන් ඔබට නැනෝ කොතරම් කුඩාද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. එමෙන්ම මෙම කුඩා පරිමාණයේ ද්‍රව්‍යයන් අප සාමාන්‍යයෙන් දකින සහ අත්විඳින ලෝකයේ නොපෙන්වන සුවිශේෂී භෞතික, රසායනික සහ ජීව විද්‍යාත්මක ගුණාංග ප්‍රදර්ශනය කරයි. නැනෝ තාක්ෂණයේ මූලික අරමුණ වන්නේ මෙම සුවිශේෂී ගුණාංග උපයෝගී කරගනිමින් නව ද්‍රව්‍ය, උපාංග සහ පද්ධති නිර්මාණය කිරීමයි. නැනෝ තාක්ෂණය පිළිබඳ මූලික සංකල්ප. නැනෝ පරිමාණය හෙවත් නැනෝ ස්කේල්. මේ ආසන්න වශයෙන් නැනෝමීටර 1 සිට 100 දක්වා වූ පරාසයයි. මෙම පරිමාණයේදී ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ බලපෑම සහ පෘෂ්ඨීය ශ්‍රේෂ්ඨඵලයේ බලපෑම ඉතා ඉහළ වේ. නැනෝ ද්‍රව්‍ය යනු මොනවාද? නැනෝ ද්‍රව්‍ය හෙවත් නැනෝ මැටීරියල්ස් ආම වශයෙන් එක් මානයක් හෝ නැනෝ පරිමාණයේ පවතින ද්‍රව්‍ය නැනෝ ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. මේවට නැනෝ අංශු, නැනෝ නල, නැනෝ තන්තු සහ නැනෝ පටල වැනි විවිධ ආකාර ඇතුළත් වේ. මේවා නිර්මාණය කිරීමේදී භාවිත කරන ක්‍රමවේදයන් මොනවාද? ඉහළ සිට පහළට සහ පහළ සිට ඉහළට ප්‍රවේශයෙන් නැනෝ ව්‍යුහයන් නිර්මාණය කිරීමේදී ප්‍රධාන ක්‍රමවේද දෙකක් පවතී. විශාල ව්‍යුහයක් කුඩා කරමින් නැනෝ පරිමාණයට ගෙන ඒම ඉහළ සිට පහළට ප්‍රවේශයයි. පරමාණු සහ අණු තනි තනිව එකලස් කරමින් නැනෝ ව්‍යුහයන් ගොඩනැගීම පහළ සිට ඉහළට ප්‍රවේශය ලෙස හැඳින්වේ. නැනෝ තාක්ෂණයේ යෙදීම. නැනෝ තාක්ෂණය අද වන විට විවිධ ක්ෂේත්‍රයන්හි විප්ලවීය වෙනස්කම් සිදු කරමින් පවතී. එහි ප්‍රධාන යෙදීම් කිහිපයක් දැන් කතා කරමු. වෛද්‍ය විද්‍යාව. නැනෝ අංශු භාවිතයෙන් පිළිකා සෛල වැනි නිශ්චිත සෛල වෙත පමණක් ඖෂධ ගෙන යාමට හැකිවීමෙන් සෞඛ්‍ය සම්පන්න සෛලවලට සිදුවන හානිය අවම කරගත හැක. තවද රෝගකාරක ඉතා සුළු ප්‍රමාණයක් පවා හඳුනාගත හැකි අධිසංවේදී නැනෝ පරිමාණයේ රොබෝවන් නිර්මාණය කර ඇත. සහ හානියටපත් පටක සහ අවයව නැවත වර්ධනය කිරීම සඳහා නැනෝ ව්‍යුහමය කොටස් භාවිත කෙරේ. ඉලෙක්ට්‍රොනික විද්‍යාව. වර්ෂ 1959 දී ඇමරිකානු භෞතික විද්‍යාඥ රිචඩ් ෆෙයින්මාන් විසින් ඉදිරිපත් කරන ලද There's Plenty of the Room at the Bottom යන දේශනයෙන් පසුව වැඩිපුරම දියුණුවක් අත්පත් වූයේ ට්‍රාන්සිස්ටර් නිෂ්පාදන ක්‍රියාවලියටයි. 1947 දී ට්‍රාන්සිස්ටරය සොයාගත්තත් ඒ නිපදවුවේ නැනෝ පරිමාණයෙන් නොවේ. ඒ නිපදවුවේ ජර්මනියම් කුට්ටියකට සම්බන්ධ කරන ලද රත්තරන් කම්බි දෙකකිනි. ඒ ඔබගේ අත්ලමෙන් විශාල වේ. ට්‍රාන්සිස්ටරයකින් කරන්නේ කුමක්ද? ට්‍රාන්සිස්ටරයකින් කරනු ලබන්නේ 1 සහ 0 යන
මූලික ගණිතමය ඒකකය ගණනය කිරීමයි. මේවා දියුණුනේ කොහොමද? මෙම ට්‍රාන්සිස්ටර්ස් නිෂ්පාදනය 2014 වර්ෂයේදී නැනෝමීටර 28ක් තරම් ඉතා කුඩා ප්‍රමාණයෙන් නිපදවුවා. නමුත් 2015 වර්ෂයේදී දකුණු කොරියාවේ සැම්සුන් කම්පැනි එකෙන් නැනෝමීටර 14ක් තරම් ඉතා කුඩා ට්‍රාන්සිස්ටර් නිපදවීමට සමත් වුණා. වර්තමානයේ නැනෝ පරිමාණයේ ට්‍රාන්සිස්ටර්ස් වල ප්‍රමාණය කොපමණද? අපි ස්මාර්ට්ෆෝන්ස් දෙකක් උදාහරණයකට අරන් බලමු. අප කවුරුත් දන්න Apple සමාගමෙන් නිකුත් කරන ලැබූ iPhone මාදලියේ 16 Pro Max ජංගම දුරකථනය භාවිත වන්නේ A19 Pro නම් ප්‍රොසෙසරයකි. එමෙන්ම the best Android smartphone in the world යන සම්මානයෙන් පිදුම් ලත් Samsung Galaxy S මාදලියේ 25 Ultra ස්මාර්ට්ෆෝන් එකේ භාවිත වන්නේ Qualcomm Snapdragon 8 Elite for Galaxy නම් ප්‍රොසෙසරයයි. එමෙන්ම අප මේ ජංගම දුරකථන වල භාවිතා වන ප්‍රොසෙසර් වල තාක්ෂණය ගැන සලකා බලමු. ඉතින් අපිට මේ විදිහට A18 Pro ප්‍රොසෙසරයේ ට්‍රාන්සිස්ටර්ස් ප්‍රමාණය බිලියන 6.9ක් ලෙස බලා ගන්න පුළුවන්. ඒ වගේම එක ට්‍රාන්සිස්ටරයක ප්‍රමාණය වන්නේ නැනෝමීටර 7ක්. එමෙන්ම Snapdragon 8 Elite for Galaxy ප්‍රොසෙසරයෙහි ට්‍රාන්සිස්ටර්ස් ප්‍රමාණය බිලියන 20ක් පමණ දැක්ගත හැකි වෙනවා. එමෙන්ම එක ට්‍රාන්සිස්ටරයක ප්‍රමාණය නැනෝමීටර 3ක් වගේ බලා ගන්න පුළුවන්. දැන් අපි ප්‍රොසෙසර් එකක් නැනෝ පරිමාණයෙන් බලමු. එමෙන්ම නැනෝ තාක්ෂණය මගින් නම්‍යශීලී වීදුරු සහ නම්‍යශීලී හා වඩාත් කාර්යක්ෂම සූරකෝෂ නිෂ්පාදනය සිදු කරනු ලබයි. 1959 වර්ෂයේදී රිචඩ් ෆෙයින්මන් නම් ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයා පවත්වනු ලැබූ දේශනය නිසා නැනෝ තාක්ෂණයේ මූලාරම්භයක් ලෙස එය සැලකනවා. 1974 වර්ෂයේදී මෙම තාක්ෂණයට නැනෝ ටෙක්නොලොජි යන නාමය භාවිතා කරේ ජපානයේ ටෝකියෝ විශ්වවිද්‍යාලයේ නොරියෝ ටැන්ගුචි විසිනි. 1981 වර්ෂයේදී රෝඩ් බිනින් සහ හෙන්ෂීඩ් රෝහෙන් STM නම් හත්වන විශේෂ ආරෝපණ ධර්මණයක් නිර්මාණය කර තිබෙනවා. මේ නිසා පළමු වරට නැනෝ මට්ටමේ අණු බැලිය හැකි විය. මෙම නැනෝ අංශු බැලීමට භාවිත කරන ඉලෙක්ට්‍රොන් මයික්‍රොස්කෝප් එකක් ක්‍රියාත්මක කරන ආකාරය දැන් බලමු. නැනෝ තාක්ෂණයේ අහිතකර පැතිකඩ. ඔබ දැක ඇති 2019 වර්ෂයේ නිකුත් වූ Avengers Endgame චිත්‍රපටයේ Iron Man කියන චරිතය භාවිතා කරන ඇඳුම. එය ඉතාමත් ශක්තිමත් හා කාර්යක්ෂම වූ නව තාක්ෂණයෙන් සන්නද්ධ ඇඳුමකි.
නමුත් මෙහිදී භාවිත වන්නේ නැනෝ පරිමාණයෙන් නිපද වූ කාර්යක්ෂම රොබෝවන්ගේ එකතුවකි. මේ නිසා ඔහු ඒ ඉතා කාර්යක්ෂම ලෙස භාවිතා කරයි. මේ මනක්කල්පයට ඇඳුමක් වුවත් මෙම තාක්ෂණයේ ළඟාවීමට තවදුරටත් අද ලෝකෙට සිහිනයක් නම් නොවේ. එමෙන්ම නැනෝ තාක්ෂණය භාවිතා කරමින් න්‍යෂ්ටික බෝම්බයකට වඩා මිලියන ගුණයකින් බලවත් වූ ඒවා නිෂ්පාදනය කර ඇත. එමෙන්ම සිව්වන ලෝක යුද්ධ සංග්‍රාමයේදී මෙම නැනෝ තාක්ෂණයේ භාවිතය නිසා ඉතා බිහිසුණු අත්දැකීම් වලට මුහුණ දීමට අපට සිදුවේ. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයාට තියෙන අදහස පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.